අද වීඩියෝව මගින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ MSc කොටස් අංක 2 සවිස්තරාත්මකව පැහැදිලි කිරීමටයි. MSc හි ප්‍රධාන කරුණු 7න් දෙවන කරුණ වන ස්පීච් පිළිබඳව අධ්‍යයනය කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ක්ලයන්ට්ගේ ස්පීච් ස්වභාවය අධ්‍යයනය කිරීමේදී පහත දැක්වෙන ලෙස කරුණු 10ක් යටතේ කතා කරනු ලබනවා. Initiation, reaction time, rate, productivity, volume, tone, relevance, stream, coherence, other speech abnormalities. අපි දැන් බලමු මෙම කරුණු යටතේ MSc එක යොදන්නේ කෙසේද කියලා. Initiation. කතාව පටන් ගන්නේ කෙසේද? Client ඉබේම කතාවට මුල පුරයි නම් spontaneous ලෙසත්. අප කතා කරද්දී පමණක් client කතා කරන්නේ නම් speak when spoken to ලෙසත් නිශ්ශබ්දව සිටී නම් mute යන වචනයත් initiation යටතේ සඳහන් කරන්න පුළුවන්. Reaction time. පිළිතුරක් ලබා දෙන්න ගතවන වේලාව. සාමාන්‍ය වේලාවක් ගනී නම් normal ලෙසත්. පිළිතුරක් ලබා දීමට ප්‍රමාද වන්නේ නම් delay ලෙසත්. මෙය බොහෝ දුරට depression රෝගීන්ගේ දකින්න ලැබෙන ලක්ෂණයක්. ප්‍රශ්නයක් අසන්න කලින් පිළිතුරු දීමේ ස්වභාවයක් පවතී නම් shorthand ලෙසත්. access කිරීමට අපහසුයි නම් difficult to access සත් අපිට MSc එකේ ලිවිය හැකියි. rate. කතා කරන වේගය කෙසේද යන්න මැන බලයි. සාමාන්‍ය වේගයක් සහිතව කතා කරයි නම් normal ලෙසත්, සාමාන්‍ය වේගයට වඩා අඩු වේගයකින් කතා කරයි නම් decrease ලෙසත්. මෙය depression රෝගීන්ගේ බහුලව දකින්න ලැබෙන ලක්ෂණයක්. සාමාන්‍ය මට්ටමට වඩා වේගයෙන් කතා කරයි නම් increase ලෙසත්. මෙය manic episode සහිත රෝගීන්ගේ දකින්න ලැබෙන ලක්ෂණයක්. එතකොට අපිට මෙලෙස normal, decrease, increase ලෙස rate එක අපිට MSc එකේ සඳහන් කරන්න පුළුවන්. productivity. කතාවට වචන ගොඩනැගීම කෙසේද යන්න අධ්‍යයනය කිරීම මෙහිදී සිදු වෙනවා. එක වචනයකින් පමණක් උත්තර දීම සිදුවේ නම් මොනෝසිලබික් යන වචනය භාවිතාවට ගන්න. උදාහරණයක් ලෙස ඔබ බත් කෑවාද යන්න අපි ක්ලයන්ට්ගෙන් විමසුවොත් ඔව් යන වචනය පමණක් භාවිතාවට ගනී නම් මොනෝසිලබික් කියන පදය සඳහන් කරනු ලබනවා. අවශ්‍ය මට්ටමට වඩා වැඩි වශයෙන් උත්තර දීම දිගටම ලබා දෙන්නේ නම් elaborate replies. එසත් වැඩි සරයක් සහිතව එනම් හයියෙන් කියාගෙන යනවා නම් pressure යන වචනයත් අපිට භාවිතාවට ගන්න පුළුවන්. volume. සාමාන්‍ය volume එකක් පවත්වා ගන්නේ නම් normal ලෙසත්, volume එක ශබ්දයෙන් වැඩිව පවත්වා ගන්නේ නම් loud ලෙසත්, volume එක අඩු මට්ටමකින් පවත්වා ගන්නේ නම් soft යන වචනයත් භාවිතාවට ගන්න පුළුවන්. 6. tone. සාමාන්‍ය tone එකක් පවතී නම් normal ලෙසත්, tone එක high නම් high pitch ලෙසත්, tone එක low නම් low pitch ලෙසත්. කතාවේ tone එක අඩු වැඩි වීමක් සිදු නොවි එකම tone එකකින් පවත්වා ගනී නම් monotonous යන වචනයත් භාවිතාවට ගන්න පුළුවන්. 7. relevance. කතාවට පවතින අදාළත්වය. අහන ප්‍රශ්නයට උත්තර දෙනවා නම් fully relevant ලෙසත්, අහන ප්‍රශ්නයට උත්තර නොදී වෙනත් දෙයක් ප්‍රකාශ කරයි නම් irrelevant ලෙසත්. සමහර වේලාවට
අසාමාන්‍ය පරිදි උත්තර ලබා දී අනෙක් වේලාවට සාමාන්‍ය පරිදි උත්තර ලබා දේ නම් sometimes of target ලෙස අපිට MSc එකේ සඳහන් කරන්න පුළුවන්. 8 stream කතාවේ ගලා යෑමේ ස්වභාවය flow of speech සාමාන්‍ය පරිදි කතාව ඉදිරියට පවත්වා ගනී නම් normal ලෙසත් කතාව ඉදිරියට පවත්වා ගැනීමට නොහැකිව බ්ලොක් වෙනවා නම් බ්ලොකින් ලෙසත් flight of ideas යනු කතාව පවත්වාගෙන යාමේදී පැන පැන මාතෘකා මාරු කරයි නම් අදහස් මාරු වෙනවා නම් flight of ideas ලෙසත් එකම වචනයක් හෝ අදහසක් නැවත නැවත පවසන්නේ නම් උදාහරණයක් ලෙස මට යන්න ඕනි කියමින් නැවත නැවත පවත්වා ගනී නම් persuasion ලෙසත් circumstantiality කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත් ක්ලයන්ට්ගෙන් ප්‍රශ්නයක් යොමු කළ විට එම ප්‍රශ්නයට ඍජුව උත්තරයක් ලබා නොදී වක්‍රාකාරව අත්‍යවශ්‍ය නොවන කතා රාශියක් පවසමින් අවසානයේදී අසන ප්‍රශ්නයට පිළිතුර ලැබේ නම් අපි කියනවා circumstantiality කියලා. එතකොට අපි උදාහරණයක් ගත්තොත් ඔබ දවල්ට මොනවද කෑවේ යන ප්‍රශ්නය යොමු කළොත් එම රෝගියා උදේ වගේම දවල් ගොඩාරියක් වැස්සා. මම රෙදි ටික හොදලා දාලා මූණත් හොදගෙන ඇවිත් පත්තරේකුත් බැලුවා. පස්සේ මම අලයි බතුයි කාලා නිදාගත්තා. මෙලෙස දවල්ට කෑවේ මොනවාද ඇහුවහම අලයි බතුයි නොකිය අනවශ්‍ය කතා රාශියක් පවසමින් පසුව උත්තරය ප්‍රකාශ වේ නම් අපි circumstantiality කියන වචනය භාවිතාවට ගන්නවා. tangentiality මෙම අවස්ථාවේදී ක්ලයන්ට් යොමු කරන ප්‍රශ්නයකට ඍජුව උත්තරයක් නොදී අනවශ්‍ය කතා රාශියක් පවසා කතාව අවසන් කරන්නේ නම් tangentiality කියන වචනය අපිට භාවිතාවට ගන්න පුළුවන්. circumstantiality කියන එකයි tangentiality කියන එකයි වෙනස තමයි circumstantiality කියන වචනයේදී සාමාන්‍ය වක්‍රාකාරවාරි අවසානයේදී පිළිතුර ලැබෙනවා. හැබැයි tangentiality කියන අවස්ථාවේදී සාමාන්‍යයෙන් කොතරම් වක්‍රාකාරව කතා කළා පිළිතුර අවසානයේදී හමුවන්නේ නැහැ. clan association වචන එකිනෙක සම්බන්ධ කරන්නේ හඬ සමානතාවයෙන් පවතින වචන වලින් නම් අපි කියනවා clan association කියලා. park, clark, dark, mark යනාදී වශයෙන් rhyming word භාවිතාවට ගනිමින් කතාව ඉදිරියට ගෙන යන්නේ නම් clan association යන වචනය භාවිතාවට ගන්නවා. 9 coherence කතාවේ පවතින පැහැදිලිතාවය. එනම් කතාවේ මුල මැද අග පැහැදිලිද යන්න විමසා බැලීම. කතාවේ මුල මැද අග පැහැදිලිව ඇතනම් fully coherent ලෙසත් කතාවේ මුල මැද අග එකිනෙකට පැහැදිලි නොවේ නම් link නොවේ නම් losing of association ලෙසත් අපිට MSc එකේ සඳහන් කරන්න පුළුවන්. other speech abnormalities එප විසින් කියන වචනයම රෝගියා ප්‍රකාශ කරයි නම් එකොලේලියා ලෙසත් අලුත් වචන ප්‍රකාශ කරයි නම් නියොලොජිසම් ලෙසත් එනම් අන් අය නොදන්නා විකෘති ලෙස නිර්මාණය වුණු වචන ප්‍රකාශ කරයි නම් නියොලොජිසම් ලෙසත් ගිලීමේ අපහසුතාවයක් පවතී නම් ඩිස්පේජියා යන වචනයත් භාවිතාවට ගනු ලබනවා. මෙම වීඩියෝව මකින් mental status examination එකේ ප්‍රධාන කරුණු 7න්
දෙවන කරුණ වන ස්පීච් පිළිබඳව සවිස්තරාත්මකව විස්තර කර අවසන්. ඉතින් තවත් මෙවැනි වීඩියෝ ලබා ගැනීම සඳහා මගේ channel එක සමග සම්බන්ධ වී සිටින්න. ඔබට සුබ දවසක්. ස්තුතියි.